මදාපුර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් දවසක් අපේ ජීවිතවල දී තිබෙනවා. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපේ ජීවිතයේ හුස්ම දීම ගැන. අද දවසෙත් අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න පළමුවෙන් අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරලා උන්වහන්සේගේ හඬ අසන්නට උන්වහන්සේ අද දවසේදී අපට කතා කරන්නට යනවා. උන්වහන්සේගේ හඬ අසන්නට අපේ සිත් සූදානම් කරගනිමු. වහන්සත් පොළොවත් මාව පාලනය කරන්නව ආදර මෞංකාර දේවපියණණිය වහන්සේගේ නාමයට ගෞරවත් මහමත් ප්‍රශංසාව තත්ත්වේවා ශුද්ධෝ පියණි ඔබ වහන්සේ තවත් දවසක් අපේ ජීවිතයට එකතු කර දී තිබෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. ශුද්ධෝ පියණි මේ උදෑසන අපව බාර ගන්න. පසුගිය රාත්‍රියේ අපව ආරක්ෂා කරගත් නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඉදිරි කාලේ අපට පෙන්වෙන්නේ නැහැ. නමුත් අපි එක දෙයක් දන්නවා. ඔබ වහන්සේ අපවත් නැර ඔබ වහන්සේගේ දයත්වල සුලාගෙන අපගෙන යන බව. දවස ඔබ වහන්සේ සමග ආරම්භ කිරීම තුලින් ඔබ වහන්සේ දවසට මුහුණ දෙන්නට ඔබ වහන්සේ අපට බලය ශක්තිය දෙන්නට යනවා. ඒකට හේතුව ඔබ වහන්සේ අපේ අධිපතියාණෝ විශ්වයේ අධිපතියාණන් බහුංකාරයන්න් රජුන්ගේ රජ ස්වාමිරුන්ගේ ස්වාමියාණන් අපේ පියාණන්. ඒ නිසා ඔබ වහන්සේ අපේ ස්වර්ගීය පියාණන් හැටියට අපේ අවශ්‍යතාවයන් සපයමින් අපේ භෝජනයට ඔබ වහන්සේ ආශිර්වාද කළමින් සීලන ප්‍රේණ ආරක්ෂා කරන ගන්න බවට අපට ඔබ වහන්සේ සහතික වී තිබෙනවා. ඒ ගැන ඔබ වහන්සේට ප්‍රශංසා කරන අතර දැන් ඔබ වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට යනව අතරේදී ඔබ වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නට යනව අතරේදී අපේ සිත් විවෘත කරලා ඔබ වහන්සේගේ හඬ අසලා ඒට කීකරු වෙලා අපේ ජීවිත වෙනස් කර ගන්නට අපට ආශිර්වාද කරන්න කියලා එළමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට කතා කරන්නව මාත් අසන්නව සියලු දෙනාගේ ජීවිත බාර කරන්නේ කප කරන්නේ අපේකම ගැලුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශයතුම් ප්‍රේමණීය වූ නාම දසාමේ ආමෙන්. දාබ්‍ර සහෝදර සහෝදරිය අද දවසේදී මම තෝරගත්තේ මම ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා මගේ ජීවිතයේ මම ලැබුවා අත්දැකීම් තුලින් ඒ දේව වචනේ උන්වහන්සේ දී තිබෙනා පොරොන්දු ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වන පිණිසත් ඔබ උන්වහන්සේට වඩා ලං වෙන පිණිසත් ඔබ ඉදිරියේ තබන්නට ඒ ආකාරයෙන්ම බයිබල් පාඨයක් මම තෝරගත්තේ හිතෝපදේශ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මම ඉතාමත් ප්‍රිය කරන බයිබල් පාඨයක්. හිතෝපදේශ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ එතන කියනවා නුඹේ ක්‍රියාවන් ස්වාමින් වහන්සේට බාර දීපන්න. එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේය. මම හරිම ප්‍රිය කරන ඇලුම් කරන බයිබල් පාඨයක්. නුඹේ ක්‍රියාවන් ස්වාමින් වහන්සේට බාර දීපන්න. එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේය. දායබ්‍ර සහෝදර සහෝදරිය අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ මෙන්න මේ කාරණය ගැන. අපි ගොඩාක් දේවල් සැලසුම් කරනවා අපේ ජීවිතේ. අපි ළමා කාලයෙන් තරුණ කාලයට ආවට පස්සේ අපි බොහෝ දේ සැලසුම් කරනවා. අපේ අනාගතය සැලසුම් කරනවා. තරුණ තරුණියන් හැටියට අපි අනාගතය සැලසුම් කරනවා මම මේ වගේ රැකියාවක් කරන්නට යන්නේ. තමන්ගේ අධ්‍යාපන කටයුතු සැලසුම් කරනවා. අපි ඒ තරුණ වයසට ආවට පස්සේ අපි සොයා ගන්නා වූ සහකාරයා හෝ සහකාරිය පිළිබඳව සැලසුම් කරනවා. සැලසුම් වලින් පිරලා තියෙන අපේ ජීවිත. දැන් අපි එක දෙයක් මතක තබා ගන්නට ඕනේ. අපි මේ මොන සැලසුම අපි ක්‍රියාත්මක කරන්තා සැලසුම් කළත් අපි මොනතරම් ඒ ගැන ඒ පිළිබඳව නැත්තම් අපේ සැලසුම වෙනුවෙන් අපි වෙහෙස වුණත් අපි ස්වාමින් වහන්සේව අපේ ගලුම් කර තැනන් වහන්සේව අපේ සැලසුමෙන් ඈත් කරලා නම් මතක තබා ගන්න ඔබ හිස්සූ දෙයක් පස්සේ නැත්තම් හිස්සූ දෙයක් වෙනුවෙන් සැලසුම් කරන බව. මෙය ඊටමත් අපි ගොඩාක් කලාට මේ කාරණය තේරුම් ගන්නේ අපි අමාරුව වැටුණාට පස්සේ. ඒකයි උන්වහන්සේ කියන්නේ විශේෂයෙන් ප්‍රඥාවන්තව මිනිසයා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අපට කියනවා අපට අවවාද අනුශාසනා දෙනවා නුඹේ ක්‍රියාවන් ස්වාමින් වහන්සේට බාර දීපන්න එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේ කියලා. මේ දේ මගේ ජීවිතේ මම ගොඩාක් වෙලාවට අත්දැකලා තියෙන දෙයක්. අපි කරන සෑම ක්‍රියාවක්ම අපි හදන සෑම සැලසුමක්ම අපි උන්වහන්සේට බාර දෙන්නටම අවශ්‍යයි. හිතන්න රැකියාවක් ගැන කල්පනා කරලා අපි කරන රැකියාව වෙන්න පුළුවන් අපි තෝරගන්න රැකියාව වෙන්නට පුළුවන් අපි කියනවා ආයුධම් කරන රැකියාව වෙන්නට පුළුවන් මේ සියල්ලේදී අපි උන්වහන්සේගේ කැමැත්ත සොයලා උන්වහන්සේගේ පාමුල අපේ හිතේ ආශාව අපේ අවශ්‍යතාවය අපේ මේ ක්‍රියාව උන්වහන්සේට බාර දෙන්නට ඕනේ. මෙහෙම නොදුන්නොත්
දයාබර සහෝදර සහෝදරිය අවසානයේ දුකක් වේදනාවක් කඳුලෙන් තමා කෙලවර වෙන්නේ. ඔබට තවත් මං උදාහරණයක් දෙන්නම්. ඔබේ සහකාරයා හෝ සහකාරිය තෝර ගැනීමේදී. ඔබගේ ආශාව ඔබගේ සැලසුම ඔබගේ ක්‍රියාව උන්වහන්සේට බාර දිය යුතුමයි. මොකද ඉදිරිය දකින තැනන් වහන්සේ ඔබට යහපත් දේ යෝජනා කරනවා. ඔබට යහපත් දේ සොයා දෙන බව ඔබ ඊටමත් තදින් අදහන්නට ඕනේ. මෙන්න මේ කාරණේ මොකද අපේ දෘෂ්ටි කෝණය අපිට S2කට පෙනෙන ප්‍රමාණය ඊටම සීමිතයි. නමුත් ඉදිරිය දකින තරන් වහන්සේ ඔබට යහපත් දේ සහ අයහපත් දේ පිළිබඳව හොඳ දැනුමක් හොඳ අවබෝධයක් තියෙන තරන් වහන්සේ. ඒ නිසා අපි මතක තබා ගන්නට ඕනේ කාරණේ තමයි අපි කරන සෑම ක්‍රියාවක්ම අපි සැලසුම් කරන සෑම සැලැස්මක්ම අපි උන්වහන්සේට බාර දෙන්නට ඕනේ. සමහරලාට නිවසක් හදන්නට වෙන්න පුළුවන්. ඕනෑම කාරණයක් ඔබේ ජීවිතය ඔබ සැලසුම් කරන්නා ඕනෑම කාරණයක් උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව ඔබ කරන්නට පුරුදු වෙනවා නම් උන්වහන්සේගේ සමහරලාට අපි යන ගමන බිමනක් වෙන්නට පුළුවන්. අපි විදේශගත වෙනවා වෙන්නට පුළුවන්. මොනම දෙයක් හරි ඔබගේ ජීවිතය ඔබ ගන්නා වූ සෑම තීරණයක්ම ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව උන්වහන්සේට යටත් කරොත් උන්වහන්සේගේ කැමැත්ත සොයමින් උන්වහන්සේට ඒ දේ බාර දුන්නොත් අනිවාර්යයෙන්ම උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා යෝජනා ස්ථිර කරන්නට. ඔබේ යෝජනාව ඔබේ අරමුණ ඔබේ එල්ලය ස්ථිර කරන්නට උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. හැබැයි උන්වහන්සේට කාලයක් තියෙනවා. ඒ උන්වහන්සේගේ කාලයට උන්වහන්සේගේ සැලැස්මේ ප්‍රකාරයට උන්වහන්සේ ඒ දේ ඔබේ ජීවිතේට ඉෂ්ට කරනවා. හැබැයි එතකන් අපි උන්වහන්සේ දෙස ඉවසිල්ලෙන් බලා සිටින්න ඕනේ. අපි ගොඩාක් වෙලාවට කරන දේ තමයි අපි සැලසුම් කරනවා. අපේ මනසට අපිට හිතන විදියට අපිට දැනෙන විදියට සැලසුම් කරලා අපේ සැලසුම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ උන්නටත් වැඩිය අමාරු තැනකට වැටිලා තමයි අන්තිමට නතර වෙන්නේ. මේ ඊටාම කනගාටුදායක තත්ත්වයක්. සමහර වෙලාවට ඔබ පළවෙනි පාර ඒ දෙයින් පාඩම් ඉගෙනගෙන දෙවෙනි පාරත් ඒ දේම කරනවා ස්වාමින් වහන්සේගේ කැමැත්ත නොසොයා. ස්වාමින් වහන්සේට තමන්ගේ ක්‍රියාව තමන්ගේ ඒ සැලසුම තමන් බාර නොදී තමන්ගේ බලපුලුවන්කාරකමින් තමන්ගේ හයිහත්තියෙන් තමන්ට තිබෙන්නා වූ ධනය බලය වෙන්න පුළුවන් මේ සියලු දේ පාවිච්චි කරලා ඔබ සැලසුම් කරපු දේ ඔබ ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්. නමුත් අවසානයේදී ඔබට බිඳුව තමයි හිමි වෙන්නේ. ඒකේ කිසිම තර්කයක් නැහැ. මොකද ඒ දේවල් අත්දැක්කා වූ කෙනෙක් හැටියට මම ඔබ ඉදිරියේ මේ පණිවිඩය උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව තබන්නේ. ඔබ අන්තිමට ඔබට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණය හිත උපදේශ මේ ලෝකේ හිටියව ප්‍රඥාවන්තව මනුෂ්‍යයා හිත උපදේශ පොත ලිව්වා වූ ඒ සලමොන් රජතුමා තමන්ගේ ජීවිතයේ ඔහු ලැබුවා අත්දැකීම් තුලින් මේ දේවල් ලිව්වේ ඔබටත් මටත් ආදර්ශයක් වෙනස. තවත් බයිබල් පාඩයක් තියෙනවා. හිත උපදේශ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ සහ 6 වෙනි පදේ. මේ ඊටම වැදගත්. නුඹේම නොනෙහි නොපිහිටා මේ විශේෂයෙන් තරුණ තරුණියන්ට මේ පණිවිඩය ඊටම වැදගත්. නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරපන්න. ඒ විතරක් නෙමෙයි. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකා පන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්ටේ කියලා කියනවා. දැන් මේ අපි ගමනක් යන්නේ. ළමා කාලය පහු කරලා තරුණ වියට එනවා. තරුණ වියට ඇවිල්ලා වැඩිහිටි වියට පෙනෙනවා. වැඩිහිටි වියට පස්සේ මහලු වියට යනවා. මේ සියලු මාර්ගයේදී අපි උන්වහන්සේව සලකනවා නම් උන්වහන්සේට අපේ ජීවිතේ පළමු තැන දෙනවා නම් අපි ගන්නා වූ තීරණවලදී අපි උන්වහන්සේට අපේ ගන්නා වූ තීරණ යටත් කරලා උන්වහන්සේගේ කැමැත්ත සොයලා උන්වහන්සේගේ කැමැත්ත පරිදි අපි තීරණ ගන්නවා නම් උන්වහන්සේ ඔබගේ යෝජනාව අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. ඒකේ සැකයක් තියාගන්නට එපා. දයාප්‍ර සහෝදර සහෝදරිය. ඒ ඉෂ්ට කිරීම ඔබ ඉල්ලන දාම දෙන්නට පුළුවන්. නමුත් එහෙම නොවුනොත් ටික කාලයක් ගිහිල්ලා ඔබගේ ආශාව ඉෂ්ට කරනවා වෙන්නට. මොකද මම නැවත වාරයක් කියන්නේ
ඔබ උන්වහන්සේට සම්පූර්ණ ඔබේ ජීවිතය යටත් කරලා නම් ඔබගේ ජීවිතයට ඉතාම යහපත් දේ යහපත් කාලයේදී දෙන්නට උන්වහන්සේ සූදානම්. එතකන් අපි ඉවසලා උන්වහන්සේ කෙරෙහි බලා සිටින්නටම අවශ්‍යයි. ගීතාවලිය පොතේ මගේ ආසම බයිබල් පොත ගීතාවලිය පොතේ 56 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ කුමක්ද කියන්නේ? නුඹේ බර ස්වාමීන් පිට තබව උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසි කලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක. මොන තරම් අලංකාර බයිබල් පාඨයක්ද කියලා කල්පනා කරලා බලන්න. නුඹේ බර ස්වාමීන් පිට තබව. දාවිත් රජතුමාම කතා කරනවා අපි ජීවත් වෙන්නේ 70යි ශක්තිය නැත්නම් 80ක් ජීවත් වෙනවා. ඒ කාලේ පුරාම වැඩි කාලයක් මොකද්ද? වේස හා දුකමේ කියලා කියනවා දාවිත් රජතුමා. ඒ නිසා මේ ජීවිතය ගොඩාක් වෙලාවට මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ ගොඩාක් අය. ඒකට හේතුව කුමක්ද? ස්වාමින් වහන්සේට ඔබේ මාර්ග යෝජනා බලාපොරොත්තු ඔබේ ක්‍රියාවන් බාර නොදීම. දේව වචනේ කියනවා මට ඒ බයිබල් පාඨය හරියටම මතක නැහැ මම උත්සාහ කරනවා ඔබට ඒ බයිබල් පාඨය ගෙනෙන්නට. එතන කියනවා තරුණයෝ පවා වෙහෙසන්නෝය යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය නමුත් ස්වාමින් කෙරෙහි බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය ඔහු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය ඔහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවෙති ඔහු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවෙති කියලා කියනවා දේව වචනේ. කොමක්ද එතනින් කියන්නේ? කොමක්ද එතනින් කියන්නේ? අපි අපේ ශක්තියෙන් අපේ බලයෙන් අපි දිහුවොත් අනිවාර්යයෙන්ම අපි දුක් වෙනවා නැත්නම් අපි වෙහෙස වෙලා අපි මානසිකව වැටෙනවා. ඒ විතරක් නෙමෙයි අපි තෙහෙට්ටුව අපිට හැති වැටෙනවා. නමුත් ස්වාමින් කෙරෙහි බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කර ගන්නෝය. ඒකයි මෙතන කියන්නේ. දාවිත් රජතුමා ගීතාවලිය පොතේ කුමක්ද කියන්නේ? 55 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ නුඹේ බර ස්වාමින් පිටව තබව. උන්වහන්සේ කුමක්ද කියන්නේ අලුත් ගිවිසුමේ? වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න මා නුඹලාට සහනය දෙමි. ඒ තනන් වහන්සේම මේ පරණ ගිවිසුමේ කියනවා නුඹේ බර ස්වාමින් පිට තබව උන්වහන්සේ නුඹ උසුලනසේක කියලා. අපිට වෙන මොනවද ඕනේ මා දයාබර සහෝදර සහෝදරි? තවත් බයිබල් පාඨයක් ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වන පිණිස මේ උදෑසන මම ඔබ ඉදිරියේ තබන්නට කැමති. ගීතාවලිය පොතේ 37 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ තාගේ මාර්ගය ස්වාමින්ට බාර දෙව උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව උන්වහන්සේ ඉෂ්ට කරනසේක. මම මේ බයිබල් පාඨය මගේ ජීවිතයේ මම තරුණ කාලේ බොහෝසේ අත්දැකලා තිබෙන කාරණයක්. බොහෝසේ අත්දැකලා තිබෙන කාරණයක්. මම හරිම ආස කරන බයිබල් පාඨයක් ඒකෙදී. තාගේ මාර්ගය ස්වාමින්ට බාර දෙව උන්වහන්සේ නුඹේ සිතේ ආශාවන් ඉෂ්ට කරන සේක කියලා. බොහෝ ආශාවන් මගේ හිතේ මගේ මාර්ග යෝජනා බලාපොරොත්තු ක්‍රියාවන් මම ස්වාමින් වහන්සේට බාර දී තිබෙනවා බොහෝ දේ. උන්වහන්සේ ඒ සියල්ල උන්වහන්සේට නියමිත වූ කාලයේදී මගේ කාලයේදී නෙවෙයි. මට සමහර වෙලාවට හදිස්සි ඒ දේ ලබා ගන්නට. නමුත් උන්වහන්සේ ඒ දේ මට ඕන වෙලාවට දෙන්නේ නැහැ. උන්වහන්සේගේ සැලැස්මේ ප්‍රකාරයට උන්වහන්සේ හරියට නියමිත වේලාවට උන්වහන්සේ මගේ හිතේ ආශාවන් ඉෂ්ට කර දී තිබෙනවා. වෙන මොනවද අපිට අවශ්‍ය? දෙමෝපියෝ තමා දන්නේ දරුවන්ට ඕනෑ ඒ අවශ්‍ය දේවල් අවශ්‍ය කාලයේදී දෙන්නට. ඒ වගේම තමා අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන්වහන්සේ ස්වර්ගීය කවුළු විවෘත කරලා ඔබටත් මටත් ඔබේ හිතේ ආශාවන් ඔබේ ක්‍රියාවන් ඔබ ස්වාමින් වහන්සේට බාර දුන්නොත් ඔබ කරන කියන සිතන මේ සියල්ල ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව උන්වහන්සේ සමග මේ දේවල් ආරම්භ කළොත් ඔබගේ ක්‍රියාව ඔබ සමහර වෙලාවට යම් ආයෝජනයක් වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරනවා වෙන්න පුළුවන්. මේ ඕනෑම කාරණයක මොනියම් හෝ කාරණයකදී ස්වාමින් වහන්සේගේ කැමැත්ත හොයලා උන්වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාද මැද ඔබ ඒ දේ ආරම්භ කළොත් ඔබට වරදින්නේ කවදාවත්. උන්වහන්සේ පොරොන්දු උන්වහන්සේගේ වචනේ සත්‍යතාවය. උන්වහන්සේගේ වචනේ සත්‍යතාවය
ඉර හදමින් මේ පොරොන්දු විශ්වාසයි. හැබැයි ඔබ උන්වහන්සේගේ මුහුණ සොයලා උන්වහන්සේගේ කැමැත්ත අනුව ඔබගේ ක්‍රියාව ස්වාමීන් වහන්සේට බාර දීලා ඊළඟට ඔබ ආරම්භ කළොත් උන්වහන්සේගේ පොරොන්දුවේ ප්‍රකාරයට උන්වහන්සේ සූදානම් ඔබගේ යෝජනාව විස්තීර කරන්නට. මතක තබා ගන්න අපි නමස්කාර කරන්නේ අහස පොළොව මැව් තැනන් වහන්සේට. මේ විශ්වයේ අධිපතියන්න්ට සියලු රජුන්ගේ රජ ස්වාමීරුන්ගේ ස්වාමියන්න්ට. ඒකයි පිලිපි පොතේ පවුල්තුමා 4 වෙනි පරිච්ඡේදයේ කියන්නේ නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවේද කන්නලව්වේද නුඹලාගේ ඉල්ලීම් ස්වාමින් වහන්සේට දන්වපල්ලා. උන්වහන්සේ අපට කියා තිබෙනවා. පවුල්තුමා මාර්ගයෙන් මේ පණිවිඩය උන්වහන්සේ අපට දෙනවා. කොහොමද කරන්න කියන්නේ කිසිවක් ගැන කනගාටු නොසිතා. මොකද උන්වහන්සේ අපි උන්වහන්සේගේ දරුවෝ නම් උන්වහන්සේ අපේ පියාණන් නම් පියාණන් දන්නවා නැත්නම් පියා දන්නවා පුත්‍රයාට අවශ්‍ය දේ. ඒ නිසා ඒ අවශ්‍ය දේ පියා දෙන්න සූදානම්. අපේ ස්වර්ගීය පියාණන් දෙන්න සූදානම්. ඒ නිසා ඒ බලාපොරොත්තු ඇතුව අපි ජීවත් වෙමු. අපි උන්වහන්සේ ඉදිරියේ හෘදය කරනවා නම් උන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරනවා නම් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨ වෙන්නවා කුමක්ද? ඔබගේ හිතේ ආශාව ඉෂ්ට කරන්නට. ඒකේ කිසිම සැකයක් තියාගන්නට එපා. ඒ නිසා මේ දේව වචනයෙන් අපි ශක්තිමත් වෙනු. ආයේ මම මේ බයිබල් පාඩේ කියනවා. නුඹේ ක්‍රියාවන් ස්වාමින් වහන්සේට බාර දීපන්න. එවිට නුඹේ යෝජනා ස්ථිර වන්නේය. මේ පොරොන්දුව රස බලා අත්දකින්න මම ඔබට අද දවසේදී ආරාධනා කරනවා. ස්වාමින් යහපත් බව රස බලා අත්දකින්න කියන ස්වාමින් කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක් කියලා. ඒ නිසා මේ අත්දැකීමට පංගුකාරයන් වන පිණිස ඔබටත් මටත් උන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා මේ උදෑසන. ඔබ සමර ජේසු පිටයි.